අපි අද බලමුද කුරුඳු ග්‍රේඩ්ස් වල වෙන වෙනම දල වශයෙන් බර කොච්චරක් තියෙනවද කියලා. මේ එක කොට්ටක 21 ඉන්චස් තියෙනවා. අපි බලමු දැන් මේ ගොඩක කෝටු කීයක් තියෙනවද? කොච්චර ග්‍රෑම් ගාණක් තියෙනවද කියලා මම ඔයාලට පැහැදිලිව පෙන්නන්නම්. දැන් මේකේ තියෙනවා කෝටු 5යි 10යි 15යි 18ක් තියෙනවා. ඇල්බා කෝටු 18ක් ග්‍රෑම් කීයක්ද? එතකොට මේකේ මේ තියෙන C5 ස්පෙෂල් කෝටු තියෙනවා 5යි 10යි 15යි 20යි 23ක් 23ක් කොච්චර ග්‍රෑම් ගාණක් වෙනවද? එතකොට මේ ඔක්කොගෙම කෝටු ගාණ බලලා කොච්චර ග්‍රෑම් ගාණක් තියෙනවද කියලා බලමු. මේ තියෙන්නේ ඇල්බා මිටිය. මේකේ තියෙනවා කෝටු ගණන් ගන්න බෑ. කෝටු තියෙනවා 5යි 10යි 15යි ඇල්බා කෝටු 17ක කොච්චර මේ ග්‍රෑම් ගාණක් තියෙනවද කියලා. ග්‍රෑම් 310ක් තියෙනවා. එතකොට ඔයාලා හිතලා බලන්න සාමාන්‍යයෙන් කිලෝ එකක් හදන්න කෝටු කීයක් ඕනද කියලා. මේ තියෙන C5 ස්පෙෂල් මිටිය. මේකේ තියෙනවා කෝටු කීයක් තියෙනවද? කෝටු තියෙනවා 5යි 20යි 23ක්. බලමු C5 ස්පෙෂල් එකේ කෝටු 23ක ග්‍රෑම් කොච්චරක් අල්ලනවද කියලා. මේ බැලන්ස් එක. මේකේ තියෙනවා ග්‍රෑම් 525ක්. මේ තියෙන්නේ C5 මිටිය. මේකේ තියෙනවා කෝටු බලන්න ගණන් කරලා. කීයක් තියෙනවද කියලා. කෝටු තියෙනවා 5යි 10යි 15යි 20යි 22ක් තියෙනවා. අපි බලමු මේ C5 කෝටු 22 ග්‍රෑම් කොච්චරක් තියෙනවද කියලා. මෙතන බැලන්ස් එක 0. ග්‍රෑම් තියෙනවා 540ක්. C5 කෝටු 22ක. අපි දැන් බලමු C4 එකක C4 කෝටු ටිකේ කොච්චර ග්‍රෑම් ගාණක් තියෙනවද කියලා. මේ C4 පොඩ්ඩයි තියෙන්නේ. C4 කෝටු තියෙනවා කෝටු 5යි කෝටු 9ක් තියෙනවා. බැලන්ස් එක 0 කරා. අපි බලමු C4 වල C4 කෝටු 9 කොච්චර බරක් තියෙනවද කියලා. තියෙනවා ග්‍රෑම් 285ක් තියෙනවා. ඔයාලා දැක්කද මේකේ කෝටු 9 වුණාට ග්‍රෑම් 285ක්ම තියෙනවා. දැන් ඔයාලට අයිඩියා එකක් ඇති කුරුඳු සාමාන්‍යයෙන් කොච්චර බර අල්ලනවද කෝටු වලින් කෝටු ගාණත් එක්කම ග්‍රේඩ් එකෙන් ග්‍රේඩ් එකට අයිඩියා එකක් ඇති. ඉතින් ඔයාලට තේරෙනවා ඇති කුරුඳු හදන්න කොච්චර අමාරුද. ඒ කියන්නේ කිලෝ